සමත කමඨහනක් වඩනකොට එතනදී හැම කෙනෙක්ම නාසය ගාව හෝ තොල් දෙක ගාව හිත තියා ගන්න ඕනේ. අනිවාර්යමයි හැම කමඨහනකටම. ආනාපාන සතියට විතරක් නෙමෙයි ඕනම කමඨහනකට උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. කය ඍජුව තබාගෙන සීය අභිමුඛ කොට ඒ කියන්නේ නාසය ඉදිරිපසින් තබා ගන්න ඕනේ. කතම් පරිමුඛං ත්‍රිපිටකයේ ධර්මයේම පෙන්නනවා නාසිකග්ගේව මුඛ නිමිත්තේ නාසය කෙලවරෝ තොල් දෙක ගාව. එහෙම දෙකක් පෙන්වන්නේ චරිත නානත්වයේ මත. කෙනෙකුට නාසය ඇති බව හොඳට ප්‍රකටයි, තව කෙනෙකුට තොල් දෙක ඇති බව හොඳට ප්‍රකටයි. නාසය ඇති බව ප්‍රකට කෙනා හිත තබා ගන්න ඕන නාසය ගාව, තොල් දෙක ඇති බව ප්‍රකට කෙනා තොල් දෙක ගාව හිත තබා ගන්නවා. ඒකත් Tamanට බලාගත්ත හැකි S2 වහලා තමන්ගේම මූණ තමන් සිහි කරගත්තාම හිතෙන් නාසය තොල් දෙක දිහා බැලුවාම තමන්ට තේරෙනවා නාසයට වඩා කෙනෙකුට තොල් දෙක ඇතිකමට හොඳට තේරෙන්න පුළුවන්. කෙනෙකුට තොල් දෙකට වඩා නාසය හොඳට තේරෙන්න පුළුවන්. අන්න ඒ තමන්ට හොඳට තේරෙනවා නම් නාසය සිහි තබා ගන්න නාසය. හොඳට තොල් දෙකේ නම් තේරෙන්නේ තොල් දෙකේ හිත තබා ගන්න ඕනේ. ඒකද තව අප්‍රකට නම් මෙහෙම කරන්න පුළුවන්. දැන් ඒ තොල් දෙක ගාව අපි මෙහෙම ඇඟිල්ල ගෙනහිල්ලා ඇඟිල්ල වද්දනවා තියෙන තොල් දෙක. දැන් තොල් දෙක ගාව ඇඟිල්ල වැදුණු තැනට ඒ දැනෙන තැනට හිත යොමු කළා තොල් දෙකේ ඇඟිල්ල වැදිලා තියෙන තැන හිත තබාගෙන ඒ දණුන් සහගත කමක ඉඳගෙනම ඇඟිල්ල අහකට ගන්නවා. එතකොට ඔන්න දැන් තොල් දෙකේ ගාව හිත තියනවා. අන්න ඒකට කියනවා සති නිමිත්තේ හිත පිහිටියා කියලා. ඒකට තමයි සති නිමිත්ත කියනවා. සති නිමිත්ත කියලා සිහියට නිමිත්ත මේ නාසය හෝ තොල් දෙක. මේ නාසය හෝ තොල් දෙක අද සති නිමිත්ත වුණාට මේක දියුණු වෙනවා. හිත වැඩෙනකොට ඕගලන්ට මේ මූණ මැකෙනවා. මේ නාසයත් මැකෙනවා. තොල් දෙකත් මැකෙනවා. සිහිය නිමිත්ත වෙන තැන දක්වාම දියුණු වෙනවා මේක. නමුත් අද ඔයගලන්ට මේ තොල් දෙක තියෙනවා නාසය තියෙනවා වගේ තැනකින් තියෙන්නේ. එහෙම හිත තබා ගන්න ඕනේ. හිත තබාගෙන සිහියෙන්ම ආස්වාස කරනවා, සිහියෙන්ම ප්‍රස්වාස කරනවා. ආනාපාන සතිය වඩන්න පුළුවන් කෙනා ආස්වාස ප්‍රස්වාස කරනකොට කිසිම වෙලාවක ආස්වාස වාතයක යන්නෙත් නැහැ, ප්‍රස්වාස වාතයක යන්නෙත් නැහැ. ආස්වාස ප්‍රස්වාස වාතයක යන්නෙත් නැහැ. අර තොල් දෙක හෝ නාසය ගාව හිත තබාගෙනම ඉන්නවා. සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. මෙන්න මේ විදිහට හිත උත්සාහවත් වෙනවා. හිත අහකට ගියොත් ආයත් තොල් දෙක හෝ නාසය ගාවට ගන්නවා. ආයෙම සියෙන් ආස්වාස ප්‍රස්වාස වෙන්න බලාගෙන ඉන්නවා. හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඒත් හිත අහකට යනවා. ආයෙත් ගන්නවා. ඔහොම සිහිය පිහිටුවා ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. හිත සිහිය පිහිටුනක වඩන්න පුළුවන් කියන්නේ බහැරට යන ගතිය අඩු වෙලා මේ සති නිමිත්තියෝ නාසය ගාව හිත තබාගත්ත ගතිය එන්න වර්ධනය වෙනවා. ওই විදිහට වඩන එකට ආනාපාන සතිය කියනවා. මේ විදිහටම සති නිමිති හිත තියාගෙන හිත කොහාටවත් යන්න නොදී මෛත්‍රී කමඨහන වඩන්න පුළුවන්. ඒ මෛත්‍රී භාවනාව කරනකොට ක්‍රම රාශියක් තියෙනවා. සියලු සත්වයම හසු වෙන එක ක්‍රමයක් ගන්න පුළුවන්. වෙන කොහාටවත් යන්න නොදී යටින් එක දේවල් හිතෙන්නේ නැතුව ඔයගලන්ට ගන්න පුළුවන්. පොළොවේ වසන සීල සත්වයම නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා දුකෙන් මිදෙත්වා. ජලයේ වසන සීල සත්වයම නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා දුකෙන් මිදෙත්වා. අහසේ වසන සීල සත්වයම නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා කියලා ගන්න පුළුවන්. හරි. එතකොට මේ විදිහට එහෙම නැත්නම් පා නැති සත්වයෝ, දෙපා සත්වයෝ, සිව්පා සත්වයෝ, බොහෝපා සත්වයෝ නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා කියලා ක්‍රම ගොඩක් තියෙනවා. ඕන විදිහකට සති නිමිති හිත තියාගෙන මෛත්‍රී කමඨහන මෙනෙහි කරනවා.
යටින් එක එක දේවල් හිතෙන්නේ නැති වෙන්න.